ආයිබෝන් අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා දැනුමට යමක් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ සර්පයන් පවා ආහාරයට ගන්න මකුළු විශේෂයක් ගැන. අප ජීවත් වෙන පරිසරයේ නිතරම දක්නට ලැබෙන සතුන් අතරට මකුළුවන්ද අයත් වෙනවා. සූක්ෂම අයුරින් වියුත් දැලක් භාවිතයෙන් තම ආහාර සොයා ගැනීමට පුරුදුව සිටින මෙම අපූර්ව සත්වයා ක්‍රමීන් පණුවන් සහ කුඩා කටුසන් වැඩිපුර ආහාරයට ගන්නවා. සාමාන්‍ය මකුළු විශේෂ එවැනි සරල ආහාරවලින් සිය කුසගිනි පුරවා ගත්තත් ඇතැම් වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන භයානක මකුළු විශේෂවල ආහාර රටාව තරමක් වෙනස්. ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී ස්වරූපයක් පෙන්නුම් කරන එවැනි මකුළු විශේෂ වලින් බහුතරයක් සර්පයන් පවා ආහාරයට ගන්නා බව වාර්තා වෙලා තියෙනවා. ස්විට්සර්ලන්තයේ බාසල් විශ්වවිද්‍යාලයේ සේවය කරන ජීව විද්‍යාඥයෙකු වන මාටින් නයිෆෙල සැලකිය යුතු තරම් කාලයක සිට මකුළුවන් පිළිබඳව විවිධ පර්යේෂණවල නිරත වෙලා තියෙනවා. ඔහු පසුගිය කාලයේ සිදු කළ එක්තරා පර්යේෂණයකින් අනාවරණය වෙලා තියෙන්නේ සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ කිහිපයක් සිටින බවයි. එම පර්යේෂණ සඳහා ඔහු යටතේ කණ්ඩායම් කිහිපයක් සහභාගී වෙලා තියෙනවා. ඔවුන් ලෝකයේ රටවල් රැසක් ආවරණය කරමින් සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් පිළිබඳව ගවේෂණය කරලා තියෙනවා. එහිදී ඇන්ටාර්ටිකා මහද්වීපය හැර සෙසු මහද්වීප වලින් සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ හමුව තිබිලා තියෙනවා. ඒ අතුරින් වැඩි මකුළු විශේෂ ප්‍රමාණයක් ඇමරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ අතුරින් විඩෝ පවුලේ මකුළුවන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. බ්ලැක් විඩෝ, බ්‍රවුන් විඩෝ, ස්කවුට්, බ්ලැක් විඩෝ, ෆේල්ස් විඩෝ ආදී මකුළු විශේෂ වර්ග ප්‍රධාන වශයෙන් විඩෝ මකුළු පවුලට අයත් වෙනවා. මෙම මකුළු විශේෂ ලෝකයේ සෑම මහද්වීපයක් ආශ්‍රිතවම ජීවත් වන බව පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. විඩෝ පවුලේ මකුළු විශේෂ වලින් වැඩි ප්‍රමාණයක් උතුරු ඇමරිකා මහද්වීපය ආශ්‍රිතව ජීවත් වන බවට හඳුනාගෙන තිබෙනවා. විඩෝ පවුලේ මකුළුවන්ට අමතරව ඕස්ට්‍රේලියානු රෙඩ්බැක් මකුළුවන්, අප්‍රිකානු බර්ඩන් මකුළුවන් සහ දකුණු ඇමරිකානු දිවි මකුළුවන් සර්පයන් ආහාරයට ගනු ලබනවා. සර්ප පැටවුන් මකුළුවන්ගේ ප්‍රහාරවලට සාමාන්‍යයෙන් නිතරම ලක් වෙනවා. නමුත් මීටරයක් පමණ දිගකින් යුත් සර්පයෙකු වුණත් මකුළුවෙකුගේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථා රැසක් නිරීක්ෂණය කිරීමට ජීව විද්‍යාඥයන්ට හැකියාව ලැබිලා තියෙනවා. එහිදී මකුළුවන්ගේ ගොදුරු බවට සුලභව පත්වන සර්ප විශේෂ 9ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. දුඹුරු සර්පයන්, කොළ සර්පයන්, ගාටර් සර්පයන්, කිං සර්පයන්, ස්කාලට් සර්පයන්, රැට් සර්පයන් ආදී සර්ප විශේෂ ඒ ආකාරයට මකුළු ප්‍රහාරවලට ලක් වී මරණයට පත් වෙනවා. සර්පයන් මකුළු ප්‍රහාරවලට ලක්වීම උතුරු ඇමරිකානු මහද්වීපයෙන් සුලභව වාර්තා වෙද්දී ඕස්ට්‍රේලියානු මහද්වීපයනොත් එවැනි සිදුවීම් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. සර්පයන් අල්ලා ගැනීම සඳහා සෑම මකුළුවෙකුම එකම උපක්‍රමය භාවිතා කරන්නේ නැහැ. එහිදී එක් මකුළු විශේෂ සර්පයා අල්ලා ගැනීම සඳහා උන්ට ආවේනික උපක්‍රම භාවිතා කරනවා. ඒ අතුරින් බ්ලැක් විඩෝ මකුළුවන් වඩාත් භයානක උපක්‍රමයක් අනුගමනය කරනවා. සාමාන්‍ය බ්ලැක් විඩෝ මකුළු විශේෂය ඉතාමත් දැඩි මකුළු දැලක් පියනවා. ඉන් අනතුරුව උන් සිය ගොදුර එහි පැමිණෙන තුරු ඉවසීමෙන් බලාගෙන සිටිනවා. සමහර අවස්ථාවල උන්ගේ මකුළු දැලට ගොදුරු හසුවීමට දිනකටත් වඩා ගත වෙනවා. ඒ අයුරින් වියූ දැලට සර්පයා හසුවීමෙන් පසුව ඌ දැලෙන් ඉවතට යාමට දඟලන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. එවිට සර්පයා තව තවත් දැලෙහි පැටලෙනවා. දැලෙහි පැටලී සිටින සර්පයා අඩපණ වීමෙන් පසු බ්ලැක් විඩෝ මකුළුවා සිය ගොදුර වෙත ළඟා වෙනවා. ඉන්පසුව මකුළුවා කිහිප වාරයක් සර්පයාට දෂ්ට කරනවා. එම දෂ්ට කිරීමෙන් පසු මාරාන්තික විසක් සර්පයාගේ ශරීරයට ඇතුළු වෙනවා. එහි බලපෑම වඩාත් හොඳින් දැනෙන්නේ සර්පයාගේ ස්නායු පද්ධතියට තමයි.
ඉන්පසුව ක්‍රමයෙන් අඩපණ වන සර්පයා අවසානයේදී මරණයට පත්වෙනවා. ජීව විද්‍යාඥ මාටින් නයිෆෙලර් සඳහන් කරන්නේ සමහර බ්ලැක් විඩෝ මකුළුවන්ට උන්ට වඩා 10ක් 30ක් අතර ගුණයකින් යුතු මකුළුවන් මරා දමන බවයි. සාමාන්‍යයෙන් බ්ලැක් විඩෝ මකුළු දැලක පැටලෙන සර්පයන් සිය ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වෙනවා. එවැනි අවස්ථාවකදී සර්පයෙකුගේ ජීවිතය බේරෙන්නේ බොහොම කලාතුරකින්. බ්ලැක් විඩෝ මකුළුවන් සර්පයන් මරා දැමීම සඳහා මකුළු දැල් භාවිතා කළත් සෑම මකුළු විශේෂයක්ම එම උපක්‍රමය භාවිතා කරන්නේ නැහැ. සමහර මකුළුවන් දැල් භාවිතා නොකර සර්පයන් අල්ලා ගැනීමට පුරුදු වෙලා සිටිනවා. දකුණු ඇමරිකානු දිවි මකුළුවන් ඒ ආකාරයෙන් දැල් භාවිතා නොකර සර්පයන් මරා දමන ආකාරය නිරීක්ෂණය කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එහිදී දිවි මකුළුවන් සර්පයාගේ හිසෙන් අල්ලාගෙන දෂ්ට කිරීමත් සමග මකුළු විස සර්පයාගේ සිරුරට ඇතුළු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සර්පයා අඩපණ වෙනවා. නැවත නැවතත් මකුළුවා එල්ල කරන ප්‍රහාර හමුවේ සර්පයා තවත් අඩපණ වී අවසානයේදී මරණයට පත්වෙනවා. ඒ ආකාරයට මකුළුවන් හා සර්පයන් අතර ඇතිවන ගැටුම්වලදී සමහර මකුළු විශේෂ එල්ල කරන ප්‍රහාර හමුවේ සර්පයන් ඉක්මනින්ම මිය යනවා. සමහර අවස්ථාවලදී සර්පයා මිය යාම සඳහා සැලකිය යුතු තරම් වේලාවක් ගත වෙනවා. බොහෝ විට සර්පයා මිය යාමට ගතවන කාලය තීරණය වන්නේ එක් මකුළු විශේෂයේ දෂ්ට කළ විට සර්පයාගේ සිරුරට ඇතුළු වන විස ප්‍රමාණය මත. බොහෝ සතුන් වෙහෙස මහන්සි වී ගොදුරක් සොයාගත් විගස එය ක්ෂණිකව ආහාරයට ගන්නවා. එහිදී බහුතරයක් සතුන් ගොදුර විකක් ආහාරයට ගන්නවා. තවත් සමහර සතුන් ගොදුර එක්වරම ගිල දමනවා. මකුළුවන් සෑහෙන සටනක් සිදු කර මරා දමන සර්පයන් ආහාරයට ගැනීම සඳහා අමුතු ක්‍රමයක් භාවිතා කරනවා. එහිදී මියගිය සර්පයාගේ ශරීරය එන්සයිම වල ආධාරයෙන් තවදුරටත් මෘදු කර ගැනීමට මකුළුවන් පුරුදු වෙලා සිටිනවා. එලෙස මෘදු වුණු සර්ප සිරුරේ කොටස් සුප් එකක්සේ පානය කිරීම මකුළුවන් පුරුදු වෙලා සිටින ආහාර පරිභෝජන ක්‍රමයක්. මකුළුවන් මරා දැමූ සර්පයෙකු සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නේ නැහැ. බොහෝ විට උන් මියගිය සර්පයාගේ සිරුරෙන් කොටසක් පමණක් ආහාරයට ගන්නවා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.